සුබ දවසක්. අද ඔයගොල්ලන්ට අලුත්ම වීඩියෝ එකක් ගෙනවා. ඇත්තටම අද කතා කරන්නේ ස්පොට් ට්‍රේඩින් කරන්නේ කොහොමද සහ මේ ෆියුචර් ට්‍රේඩින් කරලා ඔයගොල්ලෝ ලොස් වෙලා ඉන්නේ කොහොමද ස්පොට් ට්‍රේඩින් වලින් මුදල් හම්බ කරන්න කියලා තමයි අද කතා කරන්නේ. ඒ වගේම මේක ගැන දන්න කට්ටිය නොදන්න කට්ටිය හැමෝම ඉන්න පුළුවන්. හැමෝටම තේරෙන විදිහට මම පැහැදිලිව ඔයගොල්ලන්ට මුලින් ඉඳන් අගට මම මේක විස්තර කරන්නම්. කොහොමද අයියා ක්‍රිප්ටෝ කරන්සි වල ක්‍රිප්ටෝ කරන්සි වලට අපි BTC තමයි ඉන්වෙස්ට් කරන්නේ. ඒක නිසා BTC වල ඉන්වෙස්ට් කරන්නේ කොහොමද? ඒ ඉන්වෙස්ට් කරන්න ඕන සහ ඒකෙන් අපිට ලැබෙන වාසිය මොකද්ද? මේ හැම කාරණාවක්ම ඔයගොල්ලන්ට මම පැහැදිලි කරනවා. ඉතාම සරලව. ඒ වගේම මේ ඉන්වෙස්ට් කරලා අපි මුදල් හොයන්නේ කොහොමද ස්පොට් ට්‍රේඩින් වලින්. මොකද හැමෝම හිතන් ඉන්නේ ෆියුචර් ට්‍රේඩින් කියන්නේ මේ බොරුවෙන් මිදිලා. ඇත්තටම මේ ලෝකෙ මිනිස් මුදල් හම්බ කරන්නේ කොහොමද? ඇත්තටම මුදල් හම්බ කරන විදිය තමයි ඔයගොල්ලන්ට අද අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. අපි යමු coin market එක. right. අද වෙනකොට BTC මිල ඩොලර් 69847යි මේ මොහොත වෙද්දී. එතකොට මේ BTC all time high එක ගිය අවුරුදු 2025 දී BTC 1,25,000ට ගියා. මේ තියෙන්නේ BTC 1,25,000ට ගියා. එතකොට දැන් තියෙන්නේ හරියටම ඩිස්කවුන්ට් ප්‍රයිස් එක. BTC මේ තියෙන්නේ ප්‍රයිස් එක. හරිද? එතකොට BTC කියන්නේ ඩොලර් ට්‍රිලියන 1.46 මාකට් කැප් එකක් තමයි BTC වලට තියෙන්නේ. يعني ට්‍රිලියන 1.46ක මාකට් කැප් එකක්. කියන්නේ BTC වලට ආයෝජනය කරලා තියෙන මුළු වටිනාකම තමයි ඩොලර් ට්‍රිලියන 1ක මිනිස්සුන්ගේ සල්ලි මේ BTC ඇතුලේ තියෙනවා. හරිද? එතකොට මේ මුළු ලෝකෙටම BTC තියෙන්නේ මිලියන 21යි. ඒක අපිට අවුරුද්ද දන්නවනේ. ඔයගොල්ලෝ දන්නේ නැති කට්ටිය ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මට කමෙන්ට් එකක් දාන්න. මේක සරලව තව පැහැදිලි කරන්න. ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න දාන්න. මේවා වැරදි නම් වැරදි කියලා බැලලා දාන්න. කිසි ගැටලුවක් නැහැ. අනිවාර්යෙන් ඔයගොල්ලන්ගේ අදහස් මට ඕන. ඉස්සරහට වීඩියෝ ගේන්න වෙන්නේ ඔයාලගේ අදහස් අනුව තමයි. හරිද? ඔයාලා මේකට ඉන්ටරෙස්ට් කැමති නම් කැමති නැත්නම් නැහැ. වීඩියෝ ගේන්න එපා නම් එපා. ඔය විදිහට දේවල් දාන්න. right? මේ තියෙන්නේ එතකොට BTC මාකට් කැප් එක සහ එතකොට මම ඔයගොල්ලන්ට පෙන්නලා තියෙනවා මේ දැන් මිලියන 21යි තියෙන්නේ. මිලියන 20ක් දෙනට ලෝකෙට ඇවිල්ලා තිනවා. තව මිලියන 1ක් එළියට එන්න තියෙනවා. ඔය මිලියන 1 එන්න තව අවුරුදු 100ක් ගත වෙනවා. හරිද? එතකොට මේ BTC වල තියෙන මෙකැනිසම් එක ඔයගොල්ලෝ දැනගන්න ඕන නම් වීඩියෝ එකක් ගේන්න මම ඒකත් අනිවාර්යෙන් ගේන්නම් එහෙමවත් එහෙම. හරි. එතකොට අපි යමු. එතකොට මේ තියෙන්නේ මේ මුළු ලෝකේ තියෙන ඇසෙට්. ඒ කියන්නේ වත්කම්. විදියට මිනිස්සු ආයෝජනය කරලා තියෙන ලෝකේ තියෙන මිනිස්සු වැඩියෙන්ම ආයෝජනය කරලා තියෙන ඇසෙට්. තේරුණාද? ඇසෙට් තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ top asset by market cap. මේ market cap වල තියෙන මුදල් කියන්නේ මුදල් ප්‍රමාණය අනුව ඉතින් වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව වත්කම් තමයි අනුව ඉහළම වත්කම් තමයි මේ තියෙන්නේ. හරිද? ඒතකොට ඔයගොල්ලෝ මුලින්ම බලා ගන්න පුළුවන් රත්තරන්. රත්තරන් කියන්නේ අපේ අම්මලට ඉස්සරින් ඉඳන්ම මිස් වෙච්ච දේවල්. අපේ අම්මලා තාත්තලා ඒ වගේම ඔයාලට දැන් අපේ අම්මා අදලත් කියනවා මේ රත්තරන් 30000යි ඒ කාලේ පවුමක් ගන්න බැරි වුණානේ. පුටු ගත්තා, අරම්මලන් ගත්තා අපරාධේ කියලා අදලත් කියනවා. හරිද? ඒකට මේ Nvidia කියන්නේ හරියට chip නිර්මාණය කරන ඇමරිකන් කම්පැනි එකක්. සිල්වර් කියන්නේ ඔයාලා දන්නනේ සිල්වර් නේද? එතකොට ඒ 1 2 3. ඒතකොට එකට ඉන්නේ gold. හරිද? මොහොම එනකොට Apple කම්පැනි එක, ඊට පස්සේ Google, Microsoft, Amazon, ඊට පස්සේ මේ සෞදියේ මොකක් හරි කම්පැනි එකක්, ඊට පස්සේ Meta මේ Facebook එක, ඊට පස්සේ තව කම්පැනි එකක් තියෙනවා, Tesla තියෙනවා, ඊට පස්සේ Bitcoin. ඒ කියන්නේ දෙමු. මෙතන තියෙන්නේ පළවෙනි 100. පළවෙනි 100. හරිද? පළවෙනි 100 ඇතුලේ Bitcoin ඉන්නවා 13 වෙනි ස්ථානෙට. ඇමරිකාවේ Tesla කම්පැනිය ඉන්නවා ඊට උඩින්. ඊට පස්සේ මේ Vanguard කියන්නේ මුළු ලෝකෙ තියෙන කම්පැනි. BlackRock කම්පැනිය සහ Vanguard කම්පැනිය තමයි මුළු ලෝකෙම දෙවන්තම asset management කම්පැනි. ඒකේ ETF එකත් පල්ලෙන් තමයි BTC වලට වඩා තියෙන්නේ. ඊට පස්සේ මේ JP Morgan කියන්නේ ඇමරිකාවේ තියෙන ප්‍රධානතම බැංකුව. ඒ වගේ විශාල මේ මුල්‍ය ආයතන සහ මේ මුළු ලෝකයේ තියෙන ප්‍රධාන ආයතන පවා BTC වල පල්ලෙන් සහ ඒ ලිස්ට් එකේ BTC කරට යද්දෙන විශාල වටිනාකමක් තමන් තුළ රඳවාගෙන තිබෙන ඇසෙට් එකක් කියලා ඔයගොල්ලන්ට දැන් විවාදයකින් තොරවම පිළිගන්න සිද්ධ වෙනවා. මේ කරුණු කාරණා මම ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්නම්. හරිනේ? right. එතකොට මෙන්න මේ ඩොලර් ට්‍රිලියනයක් කියන්නේ කොතරම්ද නේද? ඩොලර් ට්‍රිලියනයක් කියන්නේ ඔයා හිතන්න අපේ රටට බංකොලොත් භාවය ප්‍රකාශ කරේ ඩොලර් බිලියන 3ක් නැතුව. දැනට අපේ ගාව තියෙන ඩොලර් බිලියන 7යි. 7ත් අතර ප්‍රමාණයක්. ඒතකොට ට්‍රිලියනයක් කියන්නේ මම දන්න විදිහට මම වැරදි නම් නිවැරදි කරන්න
ඩොලර් බිලියන 1000ක් තමයි ඩොලර් බිලියන 1000ක් තමයි ට්‍රිලියනයක් කියන්නේ. එතකොට බිට්කොයින් වල 1.46 තිබ්බා. එතකොට බිලියන 1400 ගණක් මාකට් කැප් එකක් තමයි තියෙන්නේ. කියන්නේ එසේ මෙසේ මාකට් කැප් එකක් නෙවෙයි. එතකොට රයිට් මොගොල්ලෝ පෙන්නන්නම් BTC වෙන්න තියෙනවා. රයිට් BTC වැඩ කරන්නේ මාකට් සයිකල් එකක් විදියට. ඒක අපිට තර්කයකින් තොරවම මේ අවුරුද්දෙත් ඔප්පු කරමින් පිළිගන්න සිද්ධ වුණා. පැහැදිලිව බලා ගන්න පුළුවන් මේ කොළ පාට කොටුවෙන් ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නේ BTC වල ඉහළට ගමන් කිරීම, රතු පාට කොටු වලින් පෙන්නන්නේ පහළට ගමන් කිරීම. හරිම ලස්සන පැහැදිලි කිරීමක් මෙතන තියෙනවා. මේක මගේ concept එකක් නෙමෙයි, මේක ලෝකේ හැමෝම දන්න concept එකක්. අවුරුදු 3ක් මාකට් එක අප් වෙනවා, අවුරුද්දක් ඩවුන් වෙනවා. අවුරුදු 3ක් මාකට් එක අප් වෙනවා, අවුරුද්දක් මාකට් එක ඩවුන් වෙනවා. මේ සරල සිද්ධිය හැමෝම දන්න දෙයක්. හරිද? මගේ වීඩියෝ එකේ ඔයගොල්ලෝ බලන්න, මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් මේක කම්බ කරන්නේ කොහොමද කියලා. අනිවාර්යෙන් බලන්න. ඒක නිසා මේකේ හොඳම කැමරාව ඉස්සරහට තියෙන්නේ. ඒක නිසා වීඩියෝ එක මග හරින්න එපා. හරිද? එතකොට මෙන්න මේ BTC අවුරුදු 3ක් අප් වෙනවානේ. එතකොට මේ අවුරුදු 3න් ඔන්න දැන් අපිට දැන් එක අවුරුදු මෙන්න මේ 2022 අපිට මගේ හැරුණා. 2022 දී BTC තියෙන්නේ ඩොලර් 14000ක් තමයි යටම අගේ. බොටම් එක තියෙන්නේ. හරිද? ඩොලර් 15000, ඩොලර් 16000, අතර. ඩොලර් 16000 ඉඳන් ඩොලර් 1,20,000ට 25000ට මාකට් එක යනවා. ඩොලර් 15000 ඉඳන් ඩොලර් 1,20,000ට මාකට් එක යනවා. අපි ඊට කලින් සයිකල් එක බලමු. ඊට කලින් සයිකල් එකේ BTC තියෙන්නේ ඩොලර් 3700 ගණන් වල. ඩොලර් 3700ක් කියලා අපි උදාහරණයක් කරමු. ඩොලර් 3000 ඉඳන් මාකට් එක වෙලා තිනවා ඩොලර් 68524. ඩොලර් 65000ට මාකට් එක අප් වෙලා තියෙනවා. එතකොට ඊළඟ උඩ අපි බලමු ඊළඟ සයිකල් එක. ඒ කියන්නේ 2015 දී BTC ඩොලර් 500 අඩු ගණක් තියෙන ඇතරම. ඩොලර් 500 ගණක්, ඩොලර් 500 කියලා අපි ගමු. ඩොලර් 500 මාකට් එක අප් වෙලා තිනවා ඩොලර් 20000ට. හරිද? එතකොට කල්පනා කරලා බලන්න මාකට් එක කොහොම රිටර්න් එකක්ද දෙන්නේ? අවුරුද්දක් අපි ඉවසන් හිටියොත්, එතකොට අපි අවුරුද්දක් මේ ඩවුන් එකේ ඉවසන් හිටියොත්, අපිට ලැබෙන ප්‍රතිලාභය හිතා ගන්න බෑ. ඒතර BTC ඩවුන් වෙනවා කියන එකට අපි සතුටු වෙන්න ඕනද දුක් වෙන්න ඕනද? BTC ඩවුන් වෙනවා කියන එකට අපි සතුටු වෙන්න ඕන. ඒ තරම් මම සතුටු වෙන කිසිම දෙයක් නැහැ. මොකද තමයි ඒක තමයි. හරිද? එතකොට මේ අවුරුද්දේ BTC එන්න පුළුවන් ප්‍රයිස් සීමාවන් තමයි මේ තියෙන්නේ. මම ඇනලිස්ට් එකට අනුව BTC 50000 48000 සෝන් එකට එන්න පුළුවන්. මේ තමයි plan 1. හරිද? plan 2 විතර තියෙනවා ඩොලර් 30000. හරිද? කොහොම නමුත් ඩොලර් 50000න් අපි ආයෝජනය කරන්න පටන් ගන්නවා. ඩොලර් 50000 හරිද? කැමිකල් ඩොලර් 50000 පටන් ගන්න පුළුවන්. ආයෝජනය කරන්න පටන් ගන්න පුළුවන්. අපි මෙහෙන්දම DC කරන්නේ එන නිසා ගැටලුවක් නැහැ. මාකට් එක අපිට මිස් වෙන්නේ නැහැ. මේ ඔය ආයෝජනය කරමු නැති කෙනෙක් නම් ඩොලර් 50000න් ඔය ආයෝජනය කරන්න පුළුවන්. පල්ලෙහෙනුත් ආයෝජනය කරන මුදල් ළඟ තබාගෙන. හරිද? රයිට්. එතකොට මෙන්න මේ ගිහිලා තියෙන මූවමන්ට් එක සමාන මූවමන්ට් තමයි මේ අප් එක මේ කියන්නේ ඉහළට ගමන් කිරීම සිද්ධ වෙන්නේ. හරිද? එතකොට ඔයා මෙන්න මේ බිට්කොයින් මෙන්න මේ අපි උපකල්පනයක් විතර අපි මෙන්න මේ මූවමන්ට් එකම ඊළඟ මෙන්න මේ ඉහළට ගමන් කරන ඊළඟ සයිකල් එකෙත් අපි කියමු 30000ට මාකට් එක ඩ්‍රොප් වෙනවා කියලා. 30000 ඉඳන් මාකට් එක අප් වුණොත් එහෙම 1,40,000ට මාකට් එක යන්න පුළුවන්. එතකොට 1,40,000ට යන්න පුළුවන්. එතකොට 1,40,000 අපි ආයෝජනය කරේ අපි හිතමුකෝ ඩොලර් 45,000 කියලා. හරි. අපි ඇවරේජ් ප්‍රයිස් එක ඩොලර් 45,000 තමයි අපි ආයෝජනය කරලා තියෙන්නේ. එහෙම වුණොත් එහෙම 300ක ගේන් එක. බලන්න 300. ඒ කියන්නේ ඔයා මෙතනින් ලක්ෂ 100ක් දැම්මොත් ලක්ෂ 300ක්. මම උදාහරණයකට ඔයාලට ආසාව ඇති කරන මේ ලෝගාන කිව්වේ. ඔයාක් දාන ඕනම මුදලක 3 ගුණයක් ඔයාලට කරන්න පුළුවන්. ඩොලර් 30000ට වැටුණා. හරිද? එහෙම වෙන්නේ. එතකොට ඩොලර් 30000ට වැටෙන්නේ නැතුව ඩොලර් 50000 මාකට් එක අප් වුණොත් 1,57,000ක්. ඉතින් ඔයා කල්පනා කරලා බලන්න මේ තරම් ආයෝජන ඔයා බැංකුවක දාලා දීපුවොත් ඔයාලට මෙහෙම මුදල් හම්බ වෙයිද? අනිත් එක මේකට රිස්ක් එකක් තියෙනවා. රිස්ක් එක තමයි මෙන්න මේ අවුරුද්ද. මෙන්න මේ අවුරුද්දේදී මාකට් එක ඩ්‍රොප් වෙනවනේ. ඒක තමයි රිස්ක් එක. ඉතින් ඔයාලට කිව්වසගෙන ඉන්න පුළුවන් නම් දැන් මේක ඩ්‍රොප් වෙලා තියෙන්නේ. මේ හරි දිහා හරි ඔයාලට DCA කරන්න පහළට යනකම් ඉවසන් ඉන්න පුළුවන් වුණොත් ඔයාලට ලැබෙන
ප්‍රතිලාභය ඔයාලට කියන්නේම කරන්න බෑ. එහෙම ප්‍රතිලාභයක් ලැබෙන ලෝකෙ කිසිම ව්‍යාපාරයක්වත් නැහැ. ඇත්තටම අවුරුද්දට 100% ලාභයක් ලැබෙන ව්‍යාපාරයක්වත් ලෝකේ නැහැනේ. නේද? අවුරුදු 3ට 300ක්. ඒක අවුරුද්දට 100% රිටර්න් එක. ලක්ෂයක් දැම්ම පළවෙනි අවුරුද්දේ ලක්ෂයක් හම්බ වෙනවා. දෙවෙනි අවුරුද්දේ ලක්ෂ 2ක් හම්බ වෙනවා. තුන්වෙනි අවුරුද්දේ ලක්ෂ 3ක් හම්බ වෙනවා. ඉතින් බිස්නස් එකක් කරද්දී කවදාවත් ඔයාලට 100% ලැබෙන ව්‍යාපාරයක් ලබන්න නැහැ. 100 ඔයා ව්‍යාපාරයක් ආරම්භ කරද්දී ඔයා ආයෝජනය කරන මුදලෙන් ඔයාලට 20%ක් 130ක් වගේ ලාභයකට තමයි උපරිම යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකට කල්පනා කරන්න. ඒකට බැංකුවේ සල්ලි දාන එක මොකද්ද මේ කතාව? බැංකුවේ සල්ලි දාන එකෙන් සිද්ධ වෙන්නේ ඔයගොල්ලන්ගේ මුදල් ආරක්ෂාකාරී වෙයි කියලා ඔයා හිතන් ඉන්නවා. නමුත් 2022 දී හොඳ උදාහරණයක් තමයි ඔයා ලංකාවේ බැංකුවේ රුපියල් ලක්ෂයක් ඔයා මේ ස්ථාවර සම්පත්තියක් විදිහට දාලා තිබ්බනම් කවර මතක ඇති 2025 අද වෙනකොට ඒ 2022 වාගාව තිබ්බ ලක්ෂයෙන් කරන්න පුළුවන් කිසිම දෙයක් නැහැ. ඉතින් ලක්ෂය කියන්නේ සාමාන්‍ය ගානක් කියලා වාහනයක් ගත්තම අඩුම ගත්තොත් එහෙම ට්‍රිවිල් එකක් ගත්තොත් එහෙම ලක්ෂ 20ක් වෙනවා. ඒකයි ලක්ෂ 2022 දී අපිට ලක්ෂ 20කට හොඳ කාර් එකක් ගන්න පුළුවන්කමක් තිබ්බා. ඉතින් ඔය බැංකුවේ සල්ලි තිබ්බා කියලා ඔයාගේ මුදල ආරක්ෂා වෙන්නේ නැහැ. ඔයාගේ කොල කෑලි ටික ඉතුරු වෙනවා. වටිනාකම නැත්තරම නැති වෙලා යනවා. නමුත් මේ BTC කියන්නේ අන්නේ ඒ විනුවෙන් ආපු මිනිස්සුන්ට ආපු විකල්ප මාර්ග ක්‍රමය. ඉතින් මේක ලෝකෙ ගොඩක් රටවල් දැන් තමන් තේරුම් අරගෙන තමන් ඒවා එකතු කරන්න පටන් ගෙන තිනවා. ඒවා එකතු කරන්න කොර කනවා. ඉතින් ඒ දේ දැනගන්න ඔයා අනිවාර්යෙන්ම ඔයා හිතන්න වැඩිමකට ආයෝජනය කරන්න අවශ්‍ය නැහැ. හැමෝට ගාවම රුපියල් 30000ක් කියන දේ සාමාන්‍ය දෙයක්. මේ වගේ දේවල් බලන ඔයාට අනිවාර්යෙන් රුපියල් 30000ක් තියෙන කෙනෙක් වෙන්නම ඕන. රුපියලක් වන්නතු මේක බලලා සල්ලි හම්බ කරන්න ඒක නම නම් හිතන්නේ නැහැ. ඔයා හිතන්න 45000ට මාකට් එක ඩ්‍රොප් වුණොත් ඔයා 45000න් ඩොලර් 100ක් දානවා. හරිද? රුපියල් ඩොලර් 100ක්. ඒ කියන්නේ රුපියල් 30000ක් අපි කියන්නේ රුපියල් 1 ඩොලර් එක 300 උපකල්පනය කරලා අපි 45000න් ඩොලර් 100ක් දානවා. හරි. ඔන්න එතනින් මාකට් එක ඩ්‍රොප් වෙනවා. හරි. ඔයා කලබල වෙන්නේ නැහැ. හරි. මාකට් එක ඔන්න 30000ට ආව කිම්කෝ. එන්න හෝ නොඑන්න පුළුවන්. අඩුම ගානේ මෙතන නැවිත් මෙතන මාකට් එක එල්ල යන්න පුළුවන්. ඒක තමයි කියන්නේ ඔයා මේක තීරුම් අරගෙන ඔයාට සුදුසු ප්‍රයිස් වලින් ආයෝජනය කරන්න ඔයාට තියෙන ගැටලු අහන්න ඒව නිරාකරණය කරන්න සහ ඒවට ප්ලෑන් එක දෙන්න තමයි ඔයා ආයෝජනය කරනවා. ඔයාට ප්ලෑන් එකක් දෙනවා. ඒ ප්ලෑන් එකට යන්න ඕන ක්‍රමය මේවා සල්ලි අරන් කරන දේවල් නෙවෙයි. ඒ නිසා අවබෝධයෙන් මේ දේ අහගෙන ඉන්න බලමු. හරි. මාකට් එක ඩොලර් 40000ක් මම ඔයා ඩොලර් 100ක් දැම්මා. මේ මාකට් එක ඩ්‍රොප් වෙනවා. ඔයා කලබල වෙන්නේ නැහැ. ඔයා විසන් ඉන්නවා. ඔයා සතුටු වෙනවා. ඔයා දැන් දාපු මුදල ඔයා අරන් ආවොත් ඔයා මේකට ඉන්වෙස්ට් කරන බලාපොරොත්තු වෙන කොටස් වලින් ඩොලර් 200ක් තමයි ඔයා අරන් එන්නේ. හරි. ඔයා එක භාගයක් දැම්මා. හරි. උතුරු භාගේ දානවා ඊළඟ ඩ්‍රොප් එකේ ඩොලර් 30000යි. හරිද? ඉතින් තව ඩොලර් 100ක් දානවා. හරිද? එතකොට ඔයාට හරියටම මෙන්න මෙතනදී ඔයාට BTC හම්බ වෙනවා ඩොලර් 100ට හම්බ වෙනවා ඔයාට BTC අපි බලමු ඒ කියන්නේ ඔයා ඩොලර් 100ක් ඉන්වෙස්ට් කරන්නේ. ඒකට ඔයා ඩොලර් 100 බෙදන්න ඕන. ඔයා ඩොලර් 100 බෙදන්න ඕන BTC ගත්ත ප්‍රමාණයේ වටිනාකම. කියන්නේ ඔයා ඩොලර් 45000 කියමුත් ගත්තේනේ. හරි 45000 කියමු ගත්තේ. හරිද? 45000 තමයි ඔයා BTC අරන් තින්නේ. ඒකට ඔයාට BTC හම්බ වෙනවා 0.2 නොයි ප්‍රමාණය වට හම්බ වෙනවා 45000න් ගත්තම. හරි. BTC. ඒක 30000න් ගත්තම අපි 30000න් වට BTC කීයක් හම්බ වෙයිද කියලා. BTC ඔයා ගන්නවා ඔයා ඩොලර් 100 ඔයා බෙදන්න ඕන ගත්ත වටිනාකමෙන්. එතකොට ඔයාට හම්බ වෙනවා BTC 0.3ක්. හරිද? 0.3 ඔයාට BTC හම්බ වෙනවා. එතකොට දැන් ඔයාගාව BTC වල ඔක්කොම කීයක් තියෙනවද? එතකොට ඔයාගාව BTC ඔක්කොම තියෙනවා අන්න අර 0.3යි සහ මුලින්ම ගත්තු BTC 0.2. එතකොට ඔක්කොම ඔයාගාව තියෙනවා BTC 0.5යි දෙක. මෙදින ඔක්කොම තියෙන ඔක්කොම BTC. දැන් අවස්ථා දෙකකදී බයි කරලා තියෙනවා. හරිද? අවස්ථා දෙකකදී එයා බයි කරලා තියෙනවා. රයිට්. එතකොට දැන් ඔයාගේ ඇවරේජ් ප්‍රයිස් එකක් එනවනේ. ඒ කියන්නේ මේ මිලවත් දෙකම කියන්නේ ඔයාගත්තු මුළු බිට්කොයින් ප්‍රමාණයට කියපු මුළු වියදම. හරිද? එයාට ඒක බලා ගන්න නම් ඔයාලට කරන්න සිද්ධ වෙනවා. ඔයා ගත්තු
ඔය ආයෝජනය කරපු මුදල් ප්‍රමාණය තියෙනවානේ ඩොලර් 200. ඔන්න ඔය ඩොලර් 200 බෙදන්න සිද්ධ වෙනවා ඔයා ඔයා ගාව තියෙන දැන් මුළු බිට්කොයින් ප්‍රමාණය බෙදනවා ඔයා ආයෝජනය කරපු මුළු මුදල් ප්‍රමාණය. ඒ කියන්නේ ඩොලර් 200න් බෙදෙනවා මෙන්න මේ ප්‍රමාණය. හරිද? එතකොට ඔයාලගේ ඇවරේජ් ප්‍රයිස් එක එනවා ඩොලර්ස් එනවා ගත්ත ප්‍රයිස් එක. එතකොට ඔය ඇවරේජ් ප්‍රයිස් එක ඩොලර් 38050 වෙනවා. හරිද? එතකොට 38050 නෝ තමයි ඇවරේජ් ප්‍රයිස් එක. හරිද? එතකොට අපි බලමු. හරි, එතනින් පස්සේ මාකට් එක ඔන්න දැන් නැවත ඩ්‍රොප් වෙන්නේ නැහැ. දැන් බලමු අර ලාභය කොච්චරක් එනවද කියලා. එහෙම වුණොත් එහෙම. අපි බලමු 38050 මෙන්න මේ. හරි, අපි ගමු. ඔය හරියෙන් තමයි ඔය ඇවරේජ් ප්‍රයිස් එක එන්නේ. මෙන්න මේ ගත්තු අවස්ථා දෙකෙන් මැද අගයක් තමයි ඔයාලට එන්නේ. ගියමු 38000 කියලා අපි 38000 විතර අපි ගමු. නේද? 38000 විතර අපි ගත්තා. රයිට්. ඔන්න හරියට 30 මෙන්න මෙතන තමයි ඇවරේජ් ප්‍රයිස් එක එන්නේ. හරිද? අපි බලමු ලක්ෂයට මාකට් එක අප් වුණොත්. මෙතන ඉඳන් BTC ලක්ෂයට මාකට් එක ගියොත් මෙන්න මෙතන. ඒකට අර all time high එක දුර මේ බ්‍රේක් කරලා නැහැ. ඔයාලට 154ක් 154. ඒ කියන්නේ ඔය 1 ලක්ෂයක් ඉන්වෙස්ට් කරොත් එහෙම අවුරුද්දක් යන්නත් කලින් එයාට ලක්ෂයක් ඉන්වෙස්ට් කරොත් එහෙම ඔයාලට 1,50,000ක් ඔයා ආයෝජනය කරපු මුදලට අමතරව, ඒ කියන්නේ ආයෝජනය කරපු මුදලයි ඊළඟට ඔයා ගාව දැන් ඔයාලට ලැබෙන ලාභයයි එකතු වුණාම ලක්ෂ 2.5ක්. සුද්ධ ලාභය විතර ඔයාලට ලක්ෂ 1.5ක් ඔයා ලක්ෂයක් ඉන්වෙස්ට් කරොත් එහෙම 150 පළවෙනි අවුරුද්දේ. එතකොට මේක අපි උපකල්පනය කරොත් මේ all time high එක බ්‍රේක් කරගෙන මාකට් එක 1,40,000 අවම මිල විදිහට 1,40,000ට ගත්තොත් ඔයාට 270 1,50,000ට ගත්තොත් එහෙම ඔයාට 300ක් හරියටම 300ක් අවුරුදු 3ට 100 ඔයාලා පළවෙනි අවුරුද්දේ මේක 150ක් විතර ලාභයක් එනවා. ඊළඟ අවුරුද්දේ ඔය විදිහට කොහොම යනවා. ඉතින් මේ තරම් පැහැදිලි ආයෝජනයක් කරන්න ඔයාට වෙන මොන ඇසෙට් එකක්ද තියෙන්නේ? මොන බිස්නස් එකක්ද මේ වගේ ආයෝජනය කරන්න තියෙන්නේ? තමන් ගාව යම් කිසි මුදලක් තියෙනවා නම් තමන් ඉතුරු කරගත්තු තමන්ට ඒක තමන් හිතන් ඉන්නවනම් ඒක වයසට ගිහිල්ලා ප්‍රයෝජනයට ගන්න ඕ වෙනත් කාරණාවකට එහෙම නැත්නම් ෆෝන් එකක් ගන්න හිතාගෙන ඉන්නවනම් අන්න ඒ වගේ කෙනෙක්ට ඉතාමත් වටිනා අවස්ථාවක් තියෙනවා මේ වෙලාවේ ආයෝජනය කරන්න. ඉතින් මේකෙන් මුදල් හම්බ කරන්න පුළුවන්. මේ කිව්වේ දීර්ඝකාලීන ආයෝජනයක් විතර ආයෝජනය කරන විදිය. මේකෙන් අපිට පුළුවන් කෙටි කාලීන ආයෝජන ක්‍රම. ඒ කියන්නේ දවසින් අපි හොයනවා, සතියට අපි හොයනවා, මාසෙට හොයනවා. මේ වගේ ඩේලි එහෙම නැත්නම් දවසට ඔන්න ඔය වගේ මුදල් හම්බ කරන්නත් පුළුවන් ස්පොට් ට්‍රේඩින් වලින්. ඒ ගැන සරලව පැහැදිලි කරන්න මම එහෙම කරපු කරන කෙනෙක් ස්පොට් ට්‍රේඩින් විතරක් කරන කෙනෙක්. අන්න ඒ නිසා ඔයාලට පුළුවන් ඔයා එහෙම රිස්ක් එකක් නැතුව ඇත්තම බිස්නස් එකක් කරන්න. ඔය ට්‍රේඩින් කියලා ඔය මේ උඩට යනට පහළට ඔට්ටු දදා ඉන්නේ නැතුව ඇත්තටම මේක බිස්නස් එකක් විදිහට කරන්න අවශ්‍යයි නම් එකතු වෙන්න මාත් එක්ක මගේ නාලිකාවත් එක්ක එකතු වෙන්න. ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනවා කමෙන්ට් එකක් දාන්න. ඔයාලට දෙන අන්තිමම උතුරු ටික තමයි මෙන්න මේ අවස්ථාව. ඔයාලට තව සුභාරංචියක් කියන්න දෙනවා. ඒ තමයි මේ මට පිටරට account හදාගෙන ඉංග්‍රීසි වලින් පිස්සු වැඩ කර අමාරු වැටෙන්න ඕනේ නෑ. අනිත් අයට කී හදාගන්න ඔයාට රුපියල් දීලම බිට්කොයින් ගන්න පුළුවන් ක්‍රමයක් ළඟම එනවා. ඉතින් සූදානම් වෙන්න. රජයේ නීත්‍යානුකූල විදියට බැංකුවේ අවසර පත්‍ර ඇතුව රෙගියුලේෂන් ඇතුව තමයි මේ සිද්ධ වෙන්නේ. දැනටමත් ඒක මම දන්න තරමේ ප්‍රොසෙස් එක ගමන් තියෙන්නේ. මේ අවුරුදු අප්‍රේල් මැයි කාලේ අතරතුරදී ඔයගොල්ලන්ට අවුරුදු දැනට ලැබෙන සුබදායක ආරංචි විදියට අවුරුදු gift එක විදිහට එන්න සූදානමක් තියෙනවා. ඒ ගැන නිල වශයෙන් නිකුත් කරගමු. ඔයාලා දැනුවත් කරනවා මගේ නාලිකාවලුත් ඇත්තටම මේක ලංකාවට වෙන ලොකු සේවයක් වගේම ලොකු ඔපචුනිටි එකක්. අනිවාර්යෙන් අපි ඒ ගැන ඕගොල්ලන්ට අනිවාර්යෙන් අප්ඩේට් කරනවා. ඒ නිසා ලෑස්ති වෙන්න, දිගු ගමනක් යන්න, හොඳ ආයෝජන තෝරගන්න ඔයගොල්ලොත් එක්ක දිගටම මම මේ වැඩේ කරගෙන යනවා. ඉතින් මොන හරි ගැටලු තියෙනවා නම් ප්‍රශ්න අහන්න. ලයික් එකක් තමයි මම ඔයගොල්ලන් බලාපොරොත්තු වෙන්නේ. කමෙන්ට් එකක් දැම්ම නැති වුණත් ඉතින් ආදරයෙන් මම ඉල්ලනවා මම මේ කරන දේට ඔයාලා කැමති නම් මට හෙල්ප් එකක් විදියට කමෙන්ට් එකක් ලයික් එකක් මට මගේ වීඩියෝ එකට දෙන්න. ඉතින් ස්තුතියි සියලුම දෙනාට. නැවත වතාවකින් නැවත වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.